අන්‍යෝන්සයෝ කියලා සාධනෙන් පිළිගන්නවා අදත් හංගුවහක් වන්න එකට EPS ටොපික් පෙළපොතෙත් 4 වෙනි පාඩම තොංචක්කුවා සාමුවල් ක්‍රියාවන් සහ වස්තුන් පිළිබඳව අධ්‍යයනයක යෙදෙන්න පුළුවන් පාඩමක්. ඉතින් දෙන්නෙක් අතර සංවාදයක් වෙනවා. එක්කෙනෙක් කියනවා චිගම් මොහේයෝ අනිත් කෙනා උත්තර දෙන ෂොපින් හේයෝ. දැන් මොකද කරන්නේ? ෂොපින් කරනවා. මේ පාඩමට අදාළ ව්‍යාකරණ වලට ඇතුළත් වෙන්නේ ආයෝ සහ ඕයෝ වගේම ල් රල්. ආයෝ සහ ඕයෝ වල ආයෝ කොටස කොහොමද අපි වාක්‍යයක යොදාගන්නේ නැත්නම් ක්‍රියාපදයකට එක් කරන්නේ කොහොමද කියලා බලමු. ක්‍රියාපදයක් ක්‍රියා විශේෂණ පදයක් අග අවසන් වෙන්නේ ස්වර අක්ෂර ආ සහ ඕ වලින් නම් එයට ආයෝ භාවිතා කරනවා. ආයෝ සහ ඕයෝ වල පළවෙනිම ආයෝ භාවිතය අපි බලමු උදාහරණයක් එක්කම. ඉතින් ක්‍රියාපදයක හෝ විශේෂණ පදයක අග දාකුර ඉවත් කළාට පසුව අවසාන වෙන්නේ ආ සහ ඕ යන ස්වර අක්ෂරයකින් නම් ඒ වෙනුවට අපි ආයෝ භාවිතා කරනවා. ඉතින් චදා කියන එක බලන්න. චදා කියන එකේ දයන්න අයින් කළාට පස්සේ ආ කියන ස්වර අක්ෂරයේ චා එක එකතු වෙලා තියෙනවා. ඉතින් යෝ අකුරක් පිටිපස්සට දාමම ඡායෝ නිදා ගන්නවා කියන ක්‍රියාපදය නිර්මාණය කරගන්න පුළුවන්. ඒ වගේම ඕයෝ භාවිතය ක්‍රියාපදයක හෝ ක්‍රියා විශේෂණ පදයක අග දාකුර ඉවත් කළාට පසුව ඕ ඌ ඊ යන ස්වරාක්ෂර යෙදෙන නම් එයට ඕයෝ භාවිතා කරනවා. උදාහරණයක් බලමු. ශිවිදා. ශිවිදා කියන එකේ දයන් අයින් කරාට පස්සේ ඊ අකුරක් ඌ අකුරයි ඊ අකුරයි වී අකුර නිර්මාණය වෙන්නේ. ඉතින් ඒ අවස්ථාවේදී අපි ඕයෝ භාවිතා කරලා තියෙනවා. ඌ සහ ඊ ස්වරාක්ෂරය ඍජුවම නොයදෙන නිසා පිටුපසින් ඕයෝ කොටස කෙලින්ම යොදා ගන්නවා. ශිවිදා යන්න ශෝයෝ ලෙස වෙනස් වෙනවා. හදා යන්න අපි ඕනම තැනක හේයෝ විදිහට භාවිතා කරනවා. කොම්බු හදා යන්න කොම්බු හේයෝ බවට වෙනස් වෙනවා. හතරවෙනි පාඩමට අදාළ පළවෙනි සංවාදයට හංගන් දෙමු. 타라 씨는 뭐 해요? තාරා ෂිනන් මොහේයෝ. තාරා මොකද කරන්නේ? 다라 씨는 요리해요. තාරා ෂිනන් යොරිහේයෝ. තාරා උයනවා. 니찬한 씨도 요리해요? නිච්ඡනන් ෂිතෝ යොරිහේයෝ. නිච්ඡත් උයනවද? 아니요. 니찬한 씨는 운동해요. පෝන් කියනවා අනියෝ නිච්ඡනන් ෂිනන් ඔන්දොන් හේයෝ. නැහැ නිච්ඡා ව්‍යායාම කරනවා. යම් කිසි දෙයක් පිළිබඳව අසා දැන ගැනීමට අවශ්‍යතාවයක් ඇති වූ විට සිංහල භාෂාවේ කුමක්ද යන්න වෙනුවට කොරියන් භාෂාව යොදාගන්නේ මෝ යන්නයි. එල්රල් භාවිතය. එල්රල් භාවිතා කරන්නේ කොරියානු භාෂාවේ වාක්‍යයක වස්තු විශේෂ නම් කර්මය පෙන්වා දීමට. කර්මයට අදාළ නාම පදයට පච්චිමයක් තියනවද නැද්ද යන්න සලකලා එල්රල් භාවිතා කරන. පච්චිමයක් ඇති අවස්ථාවල එල්ද පච්චිමයක් නැති අවස්ථාවල රල් භාවිතා කරනවා. උදාහරණයක් විදිහට පබ් කියන එකට පච්චිමයක් තියෙන හින්දා එල් භාවිතා කරනවා. පබල් වෙනවා. සග්වා කියන ඇපල් කියන නාම පදයට පච්චිමයක් නැති හින්දා අපි රල් භාවිතා කරලා තියෙනවා. සග්වා රල්. එල්රල් භාවිතා කිරීම ක්‍රියා නාම පදයන් සඳහාද භාවිතා වෙනවා. උදාහරණයක් විදිහට උන්දොන් හේයෝ කියන එක. උන්දොන් හේයෝ යන්නේ උන්දොන් යන්න ව්‍යායාම කියන නාම පදයයි. ඉතින් හේයෝ කියන්නේ කරනවා. ඉතින් උන්දොන්වල් හේයෝ ව්‍යායාමයක් කරනවා. චොන්න හේයෝ. චොන්න කියන්නේ කතා බහ කියන නාම පදය හේයෝ කියන්නේ කරනවා කියන. චොන්නවරල් හේයෝ කෝල් කරනවා. දෙවෙනි සංවාදයේ 왕민 씨, 지금 뭐 해요? පෝන්ෂි කියනවා වම්මින්ෂි 지금 뭐 해요? වම්මින් දැන් මොකද කරන්නේ? 저는 텔레비전을 봐요. වම්මින් පිළිතුරු දෙනවා 저는 텔레비전을 봐요. මම ටෙලිවිෂන් එක බලනවා. 푸엉 씨도 지금 텔레비전을 봐요? පෝන්ෂිතෝ 지금 텔레비전을 봐요. පෝන්නුත් දැන් ටෙලිවිෂන් බලනවද? 아니요. 저는 밥을 먹어요. පෝම් පිළිතුරු දෙනවා අනියෝ 저는 밥을 먹어요. නැහැ මම බත් කනවා.
දෙන්නෙකුට පොඩි සංවාදයක් එනවා. චහරාෂි චිගම් මොහෙයෝ චහරා මොකද දැන් කරන්නේ? චොනන් චෙගලිගොයෝ මම පොතක් කියවනවා. ජින්සුෂිනන් මොහෙයෝ ජින්ජු මොනවද කරන්නේ? චොනන් චිගම් කෝපිරල් මෂයෝ මම දැන් කෝපි එකක් බොනවා. හංගුකෝ හක්කුවන් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. නොටිෆිකේෂන් බෙල් එකක් ක්ලික් කරලා තියන්න. ඉක්මනින්ම පස්වෙනි පාඩමේ හැම වෙනකම් ඔයාලා හැමෝටම කම්සාම්නිදා.